තාපර කැලවල මේක මේ අපි කිව්වනේ මේක විතර හොල්මන් ඉන්නව නඩරේ මේ එන්න ඕනි. සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඉතින් යාළුවෝ නැදත් අපේ YouTube channel එක අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි ගේම් එකක් නෙමෙයි ගේම් එකක් කියන්නේ හොල්මන් ගේම් එකක්. අපි අද ගයක් බලන්න යන හොල්මන් ඉන්න ගයක්. අපි බලමු මාත් එක්ක තව යාළුවෝ 4-5 දෙනෙක් ඉන්න යාළුවෝනේ. තව 3 දෙනෙක් ඉන්නා මාත් එක්ක පේන්නේ කරුවල ඉඳන් අපි ඇතුළට කියලා බලමු කොහොමද මේ තත්ත්වය කියලා මේ තියෙන ගේ යාළුවෝනේ. ඉතින් guys ඒ තියෙන ගේ මේ තියෙන මේ පැත්තේ ගේ තියෙනවා. අපි ගිහලා අස්සර ගිහලා බලමු. ඉතින් guys අපි ගිහලා බලමු කොහොමද මේ ගේ තත්ත්වය කියලා. guys අපි ගේ අස්සට ආවා කොහොමද කියලා බලමු අපේ. මාතේ තා යාළු සෙට් එකක් ඉන්න. මේ පැත්තේ කට්ටියක් ඉන්නවා. මේ පැත්තේ කට්ටියක් ඉන්නවා. වැඩේ ලෑස්තිනේ? හරි guys අපි මේ වල එහෙනම් guys අපි ගලමු අපිට තව ගේම් 3ක් කරන්න තියෙනවා. අපි ගේම් 3ම කරලා බලමු හොල්මන් හම්බ වෙයිද හොල්මන් මේකේ ගම්මි මිනිස්සු වගේ ඉන්නවද නැද්ද කියලා බලමු මේ වීඩියෝ එකේ. දැන් guys මට බයක් තියෙනවා. අපි පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු මොනවාද ස්තරේ කියලා. අපේ කොල්ලෝ ටික ලෑස්තිලා ඉන්න හොල්මන් ටික බලන්න. බලමු එන හොල්මන් ඉන්නද කියලා මේක විතර. ඔව් දැන් ඉතින් guys අපි ගිහලා බලමු. බලමු කියලා. ගාන සම්සම් හදයන අපිට ගයිස් පට්ට කට්ටි ඉන්නවා හොල්මන් ඉන්නවා මේකේ ගම මිනිස්සුක ඇත්ත මෝ ගයිස් අම්මගේ ඇඟේ හිරිකටුත් තිබුණා මේ ඔයගොල්ලෝ දැක්කනේ සිරාටම කියන්නේ ඔව් ඔව් ගයිස් අනිත් සද්දත් ඇහෙනවා අපිට තව ගේම් 3ක්ම කරන්න තියෙන එහෙම ඉතුරු වෙලා. ඉතින් guys බලමු කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඉතින් guys අපි චාලි පළවෙනි ගේම් එක ගන්න චාලි ගේම් එක. අපි බලමු අපේ චාලි හම්බෙයිද නැද්ද කියලා බලමු ඉතින්. බලමු චාලි ඉන්නවද කියලා. ඉතින් guys මෙතන පිටිපන්දන් ටික නිමුණොත් චාලි ආවන්නේ නැතත් මෙතන පිටිපන්දන් නිමුණොත් ඉවරයි අනිවාර්යයෙන්ම චාලි මෙතන ඉන්නේ guys. අපි බලමු ඉන්නවද කියලා. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? ඉන්නවනම් ඉන්න අපිට පේන්න. guys චාලි ඉන්නවලු. මං අහලා තියෙනවා ඔයා නරුනේ කොහොමද කියලා අහන්න එපා කියලා අපි. ඔයා නරුනේ කොහොමද? ඉතින් guys චාලි ඔයා මෙතන ඉන්නව නම් අපිට කියන්න ඔයා මැරුණාද නැත්නම් ඔයාව මැරුවද? චාලි ඔයා මෙතන ඉන්නව නම් ඔයාව මැරුවද නැත්නම් ඔයාව මැරුවද? චාලි අපි කියන්නේ ඔයාව මැරුවද නැත්නම් ඔයාම මැරුණාද? කවුරු ඔයාව මැරුවද? ඉතින් guys චාලි ඉන්නවා අපිට දැක්ක අපි චාලි ඉන්න මොකද චාලි අපේ පැන්සල් කරුවා සියාවටම අට්ටිය බයවලා ඉන්න guys මේ වෙද්දි අපිට තව ගේම් එකක් තියෙනවා අපි ගේම් එකක් කර බලමු. මං අහලා තියෙනවා මේකෙන් මේ මෙහෙම කන්නාඩියේ මෙහෙම S2 වහලා පියද්දි පිටිපස්සෙන් ඉන්න ඕනේ කියලා හොල්මන්. ඒ බලමු ඉන්නවද කියලා. කවුරුත් නෑ guys. තාපර කැලවල. කවුරුත් නෑ. මං අහලා තියෙනවා මේකේ ඉන්න අපිට හොල්මන් හමුුන්නේ නැහැ guys. හැබැයි චාලි ගණන් ඇත්ත. පොරු කියන්න ඕන චාලි කියස්සේ. ඉතින් guys සද්දපත් දැනෙනවා අපිට තව ගේම් එකක් තියෙනවා. ගේම් එක මම හිතනවා අපිට බහනම ගේම් එකක් තමයි කියලා. බලමු කොහොමද ගේම් එක වෙන්නේ කියලා guys. මේ අපි කන්නාඩි ගේම් එකක් කරලා එකත් හරි ගියේ නැහැ. ඒක නම් හිටියේ නැහැ. හැබැයි චාලි ඇත්ත. චාලි හිටියා පට්ටම් බෑග් guys දෙන්නම් තියෙන්නේ. මේ තියෙන guys දෙහි ගෙඩියක්. මේ දෙහි ගෙඩිය මම හිතන්නේ මේකේ හොල්මන් ඉන්නවනම් මේ දෙහි ගෙඩිය රතු වෙලා තියෙනව නේද? බලමු මේ දෙහි ගෙඩිය තුල රතු වෙලාද නැත්නම් තියෙන පාටමද කියලා. හැබැයි මේකේ දෙහි ගෙඩිය අනිවාර්යයෙන්ම රතු වෙලා තිබ්බොත් අපි කරලා තියෙන ඇත්තම
වීඩියෝ එක තමයි guys බලමු. මේ ගෙදර හොල්මන් ඉන්නවා නම් මේ දෙහි ගෙඩිය ඇතුළේ අනිවාර්යයෙන්ම රතු වෙන්න ඕන. හරිනේ? මේ ගෙදර ඉන්නවා නම් හොල්මන් අනිවාර්යයෙන් රතු වෙන්න ඕන. බලමු guys කපලා. මේක මේ අපි කිව්වනේ මේ ගෙදර හොල්මන් ඉන්නවා නඩරේ මේ එන්න ඕනේ කියලා මේ අපි එත් කිව්වේ guys මෙන්න මේ ගෙදර හොල්මන් ඉන්නවා මේ ඉතින් guys මේ ගෙදර අනිවාර්යයෙන්ම හොල්මන් ඉන්නවා අපි මේ ගෙදරට පැය 20ක් සොය වෙන්න හැදුවේ බෑ අපිට guys දැක්කනේ මේකම ඉතින් guys මේ හොල්මන් එක්ක මේ දෙහිගිඩි තියාගන්න කියලා අපි දෙහිගිඩි සික් කරමු ඉතින් guys පට්ටම මේකක් මොකද කිව්වොත් ඇත්තම මේ ගෙදර හොල්මන් ඉන්න ගමේ මිස්කෝ ඇත්ත කතාවක් අපි බොරුද කරන්න කියලා අපි ඇත්තම කිව්වොත් මේ ගෙදර හොල්මන් ඉන්නවා ඉතින් අපි දවසක හම්බෙනකම් අපි තම සබ්ස්ක්‍රයිබ් කරලා දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තමත ගන්න බෑ එහෙනම් අපි ගෙන් යන අලුත් වීඩියෝ හම්බෙනකම් ඉතින් මම කියන සුපිරින කපුවා රවලත් කපා ගන්න නම් වෙන්න යොඩිසල්නුවට සුපිරි තම බොරු කියන ඕන පට්ටම ලෙවල් එකට කපුවා මම කොණ්ඩේ කපුවා අයියා ඉන්න ගේ මේ පැත්තේ ඉන්න අයියා අනේ යොඩිසල්නුවට එන්න කියන්න දෙයක් නැහැ හලවත කොල්ලෙක් ඉන්නා නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ හලවතට මේ කොහේ හරි යාපන හරි කමන්න එන්න කොණ්ඩේ කපා ගන්න හොඳටම කපා ගන්න කියලාකි කෙලින් මෙන්න යොඩිසල්නුකට එන තව බ්‍රාන්ච් එකක් තියෙනවා මම ඒ බ්‍රාන්ච් එකත් පෙන්නන්නම් දැන් කොහේ තියෙන පාර කොහමද කියලා හරිය නයිසල්නුනෙත් අපි හම්බ වෙන්නේ guys මම කියවන බ්‍රාන්ච් එකක් තියෙනවා කියලා එක බ්‍රාන්ච් එකේ බස් ස්ටෑන්ඩ් එක ආව මෙන්න මෙතන තියෙනවා මේ ඔරලොස්සු කණුව හරියට මේ පැත්තෙන් වම් පැත්තට ඔයගොල්ලෝ දාලා එන්න කෙලින් මේ පාර තියෙන කියන්නේ මේ පාරත් එක්ක මෙන්න මෙහෙම එන්න තියෙනවා වලට ওই පාරේ ওই පැත්තටම යන්න අපි යන් ඒතකොට ඔයගොල්ලෝ පාර බලාගත්ත හැකිනේ කොහොමද යන්නේ කියලා ඉතින් guys මේ පාරේ දිගටම එන්න ඔයගොල්ලෝ කියන්නේ ඉතින් guys මම කියවනේ මෙතන ගෝල්ඩන් පැෂන් එකක් තියෙන්නේ මෙතන කියලා මෙන්න මෙතන හරියටම මෙන්න මේක තියෙන්නේ ඒක ගාව තියෙන්නේ හරි සෙවුන මම ඔයාලට දැන් පෙන්නන්න ඒක කියන්නේ මෙතනම හතරම හන්දියක් තියෙනවා ඒ හතරම හන්දිය ගාවිනා උඩට තේමෙන් තියෙන්නේ මෙන්න මෙතන දිනනවා මේ හතරම හන්දියක් තියෙනවා හරියට මම කියවන හතරම හන්දිය ගාවිනා මොහොම මෙන්න තියෙන්නේ මෙතන තියෙන්නේ ඉතින් guys මේ තියෙන්නේ සැලූන් එක උතනම බෝඩ් එක ආගෙන යුඩු සැලූන් කියලා එන්න තියෙන්නේ ඒ කියන්නේ අර මේ බස් ස්ටෑන්ඩ් එක යන කිලෝමීටරයක් වත් නැහැ මෙතන අනිත් බ්‍රාන්ච් එක මේ සැලූන් එකට අනිවාර්යෙන් මෙන්න සුපිරිටම කොණ්ඩේ කපා ගත්තා ඒක ඔයාලට guys මනාද සැලූන් එක කන්ටැක්ට් කරගන්න ඕන නම්බර් ටික මම පල්ලෙන් දාලා තියන්න ඒගොල්ලන්ට කන්ටැක්ට් කරගෙන ආවා හැකි මම ලොකේෂන් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි පින් කරලා තියන්න දියුණුව ලැබෙන්නේ රැඟිල්ලට නෙවෙයි දියුණුව ලැබෙන්නේ උත්සාහයට උත්සාහ කරන මිනිහට රඟන්න වෙලාව නැහැ උත්සාහ කරන මිනිහට තියෙන්නේ තමන්ගේ දියුණුව පිණිස උත්සාහ කරන්න වෙලාව විතරයි රඟන්නේ හිස් චරිත